සියලු දෙනාටම සුබ දවසක්. මම මගේ green art YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද මේ ලෑස්ති වෙන්නේ චිත්‍රයක් අඳින්න. ඉතින් මේ ඒ චිත්‍රය අඳින්න මට අවශ්‍ය කරන උපකරණ ටික තමයි මේ තියෙන්නේ. මේ වගේ සුදු පාට පෑනක් ඕන. ඒ ටිපෙක්ස් වගේ පෑනක් එක. ඊට පස්සේ මේ වගේ පින්සලක් අවශ්‍ය වෙනවා. පේපර් කටර් එකක්. ඊළඟට මේ වගේ පැන්සල් වර්ග විවිධ වර්ගයේ පැන්සල් ඕන තරම් තියෙනවා. මිලදී ගන්න B වර්ගයේ පැන්සල් තමයි මිලදී ගන්න චිත්‍ර අඳින අය. ඊට පස්සේ මේ වගේ cotton button ඔයාලට අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඊළඟට මකන ඉතින් එක එක කෑලි හැඩ වලට කපලා අපි චූටි චූටිවට මම හදා ගන්නවා. කඩේ ඕන නම් මේ වගේ චූටි මකන මිලදී ගන්න තියෙනවා පෑන් වගේ. අද මම අඳින්න යන්නේ මේ හාමුදුරුවන්ගේ පින්තූරේ. අපි බලමු ඉතින් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. මම මේ විදිහට තමයි මේ පෝට්‍රේට් එක ඇඳලා ඉවර කරගත්තේ. තාම කෙටියෙන් තමයි වීඩියෝ එක දාලා තියෙන්නේ. ගොඩක් දිග වැඩි වෙන නිසා ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් මේක මුලින් ඉඳන් ඉගෙන ගන්න කොහොමද කියලා දැනගන්න ඕන නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මුලින් ඉඳන් මේක කරන්නේ කොහොමද? සරලව මේක කොහොමද කරන්නේ? මේ පෝට්‍රේට් එකක් ඇඳගන්නේ කොහොමද කියන එක. ඒකට අවශ්‍ය උපකරණ මොනවද කියන එක ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ ඔයාලා ඒක දැනගන්න කැමති නම් මට කමෙන්ට් එකක් අමතක නොකර දාන්න.
ඔයාලට ඉතින් මේ පෝට්‍රේට් චිත්‍ර ඇඳලා අමතර ආදායමක් හොයාගන්නත් පුළුවන්. ඉතින් එහෙම කැමති කට්ටිය මේක මුලින් ඉඳන් අඳින්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙච්චර වෙලා ග්‍රීන් ආර්ට් channel එකත් එක්ක සම්බන්ධ වෙලා මාව අහගෙන හිටපු අයටයි බලාගෙන හිටපු අයටයි සුබ දවසක්.